Hello guys, welcome back to my channel. This is St. Anthony's Cake. I am Krishanthini Ishwaran. I'm a home baker. අද අපි පළවෙනිට බලන්න යන වීඩියෝ එක මේක සොයන් රැකියාව පළවෙනි අධ්‍යයනය තමයි. මේක අර වීඩියෝ එකේ thumbnail එකේ ඔයගොල්ලන් බලපු විදියට ලාභම ලේසිම පුඩින් එකක්. මේක හරි ලේසියෙන් ගෙදරින්දීම කරන්න පුළුවන්. මගේ TikTok වීඩියෝස් බලලා ගොඩාක් කට්ටිය මගෙන් ලේසිම ලාභ විදිය පුඩින් එකක් සොයන් රැකියාවට කරන්න පුළුවන් වීඩියෝස් ගොඩාක් මගෙන් අහලා තිබ්බා. ඒ නිසා මගේ පළවෙනි ස්ටෙප් එක වශයෙන් මම කරේ මේ පුඩින් එක. මේක ඇවිල්ලා ඔයගලන්ට කැරමල් පුඩින් මේව ඕනෙම නමකින් මේක කියන්න පුළුවන්. මේක හරි ලේසිම පුඩින් එකක්. මේක ගෙදර ඉඳගෙන බබාලා බලාගෙන ඉන්න අම්මලටත් කරන්න පුළුවන්. නැත්නම් කැම්පස් යන යාළුවන්ටත් කරන්න පුළුවන්. ෆ්‍රී 1 hour වගේ තිබ්බොත් ඔයගලන්ට මාසයකට 10000කට වඩා උපයන්න පුළුවන්. මගේ ජීවිතේම තමයි මං විදලා කියන්නේ මේක. ඒ නිසා ඔයගොල්ලෝ බය නැතුව මේක කරගෙන යන්න පුළුවන්. මේකේ මොනාරි ඔයගලන්ට මගෙන් අඩුපාඩු වුණොත් හරි නැත්නම් මොනාරි ඩවුට්ස් තිබ්බොත් හරි කමෙන්ට්ස් එකේ දාන්න. ඒකට රිප්ලේස් මං දාන්නම්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අමුද්‍රව්‍ය 3කින් හදන්න පුළුවන් රෙසිපි එකක් තමයි මම පළවෙනිටම අරන් ඇවිල්ලා තියෙන්නේ. බිත්තර 5ක්, අනිත් එක කිරිපිටි. කිරිපිටි ග්‍රෑම් 60ක්, සීනි ග්‍රෑම් 70ක්. ඒ වගේම උණු වතුර 350ක් ml ඕනේ. පළවෙනිම කරන්න යන්නේ අපි මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා තියෙනවා. ඒක බලන්න ඔයගොල්ලන්ට ලේසි. ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගාගෙන වැඩේ කරගන්න ලේසි. පළවෙනි ස්ටෙප් එක වශයෙන් කිරිපිටි සීනිත් එකතු කරන්න. එකතු කරලා ඒකට උණු වතුර දාලා හොඳට බීට් කරගන්න. දෙකම හොඳට මික්ස් වෙන විදිහට හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ ඒක නිවෙන්න තියන්න. දැන් දෙවෙනි ස්ටෙප් එක බිත්තර වලට වෙනිලා එසෙන්ස් 1 ටීස්පූන් වගේ දාලා බිත්තර ටික ගසා ගන්න ඕනේ. ගසා ගන්නකොට ඕවර් ස්පීඩ් එකට ගසා ගන්න එපා. මේක මං ස්පීඩ් දාලා තියෙන නිසා එම පේන්නේ. බිත්තර පහක්ම එකට මික්ස් වුණොත් ඇති. මික්ස් කරලා ඊට පස්සේ කිරි මිශ්‍රණය නිවුනට පස්සේ මේකට එකතු කරන්න. ඒකත් එකතු කරලා මේ මිශ්‍රණ දෙකම එකතු වෙනකන් ගාගෙන ඊට පස්සේ මං ලෙමන් යලෝ වල රසක්කෝ බ්‍රෑන්ඩ් එකේ 1 drop දානවා. ඒක දැම්මම ඒකේ පාට ටිකක් ලස්සන පාටක් ඊට පස්සේ මේක හොඳට පෙරා ගන්න. එතකොට තමයි බිත්තර වල තියෙන්නේ අර පිළිගන්න කියලා කියන්නේ ඒක සුදු පාටට තියෙන්නේ. ඒව ඔක්කොම එතකොට ඉවත් වෙයි. දැන් පෙරාගත්ත මිශ්‍රණය ටික යෝගට් කප් වලට දාන්න ඕනේ. දානකොට යෝගට් කප් වල ධාරයක් තියෙනවනේ. ඒකට පොඩ්ඩක් පල්ලෙයක් දාන්න. එක්කොත් මේක ස්ටීම් වුණාට පස්සේ උඩට එන්නේ නැහැ. අපි දාපු ගානට තමයි තියෙන්නේ. ඒක උඩින් අපි ටිකක් පැණි මිශ්‍රණයක් දාන්න යනවා. රස වෙනුවෙන්. එහෙම දැම්මම ඒක ලස්සනයි. ස්ටීම් කරාට පස්සේ මේ වගේ තමයි තියෙන්නේ අපේ කැරමල් පුඩින් ටික. ඒකට උඩින් පැණි මිශ්‍රණයක් අපි දානවා. දැම්මම බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. මේක දැක්කම කන්න හිතන තරමට ලස්සනයි. මේ වගේම කරලා ඕගොල්ලන්ට මේවා කඩවල වලට දාන්න පුළුවන්. දානකොට ඕගොල්ලන්ගේ කොස්ට් එකට අනුව ඔයාලට පොඩි ලාභයක්ත් තියලා කඩේ මුදලාලිටත් ලාභයක් දීලා තමයි ඕගොල්ලන් මේ ප්‍රයිස් එක සෙට් කරගන්න ඕනේ. ස්ටීම් කරනකොට විනාඩි 10ක් නැත්නම් විනාඩි 15ක් එක එකනට වෙනස් වෙන්න පුළුවන්. ටූත් පික් එකක් ඉන්සර්ට් කරලා ඒක ටූත් පික් එක ක්ලීන් එකට ආවොත් ඒක හොඳට ස්ටීම් වුණා කියන එකයි තේරුම. එහෙම ස්ටීම් වුණාට පස්සේ හොඳට නිවන්න දීලා ඊට පස්සේ අපි පැණි මිශ්‍රණය ඒක උඩින් දාගන්න ඕනේ. දාගෙන අපිට පුළුවන් ඒකට ලස්සන ලේබල් එකකුත් ගාලා ඒක සීල් එකට දාන්න පුළුවන්. සේල් කරනකොට කඩයකට දානවා නම් අනිවාර්යෙන් BRN කරන්න ඕනේ. ඒ කියන්නේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක. ඒ ගැනත් පැහැදිලි කිරීමක් වීඩියෝ එකක් මම ළඟදීම ගේන්නම්. ඒ වගේම පැණි මිශ්‍රණය හදන්නේ කොහොමද කියලාත් මම ළඟදී වීඩියෝ එකක් ගේන්නම්. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, තව යාළුවන්ට මේ ගැන දැනගන්න ෂෙයා කරන්න. තවත් ලස්සන වීඩියෝත් එක්ක අපි හමු වෙමු. Thank you. Bye.